ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්ධාලේ සිරිපාදේ සමන්දියන්ගේ අඩවියේ අපේ සිද්ධාලේප සමාජ සත්කාරය නැත්නම් කරන ආගමික මෙහෙය සීතලේ සිරිපාදේ කරුණාකාන්ත ආදරණීය පින්වත්යන්ගේ කරුණාකාන්ත මත්ෙන් දෙපැත්තේ සිද්ධාලේප ගාලා හොඳට ඔළුව මසාජ් කරලා සෙම්බුරුල් කරලා නිදහස ඒගොල්ලන් උඩට යවනවා. වන්දනාකරුවන් සියලු දෙනාගේම පාදේ සිද්ධාලේප බාම් එක ආලේප කරනවා බෙල්ල දෙපැත්තේ සහ ඒ වගේම අසල නළල දෙපැත්තේ. ඒක මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක් මේ වන්දනාකරුවන්ට. මොකද වන්දනා කරන්න යද්දී අපි සීතලේ තමයි වන්දනා කරන්නට යන්නේ. ඉතින් ඒකෙන් බේරිලා පහසුවෙන් වන්දනා කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි සිද්ධාලේප ආයතනයේ තවත් සුවිශේෂී කාර්යයක් කරනවා. වන්දනා කරලා පසු පැමිණෙන වන්දනාකරුවන් සඳහා අසමෝදගම් මිශ්‍ර අපට තේ පානයක් ලබා දෙනවා. ඒකට තියෙන සිවුරේ තියෙන වේදනාව සියල්ල පහේ නැතිලා යන. ඒ වගේම තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි සිද්ධාලේප නාරායන තෛලය. මේ නාරායන තෛලය මේ හැම වන්දනාකරුවෙකුම වගේ ආලේප කරලා උන්ගේ කකුල් වල තියෙන අමාරු අවසාන මේ කකුල් වල තියෙන අමාරුව මේ අඩු කරන්න එහෙම නැත්නම් ජීවන පහසු කරන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන නාරායන තෛලය සිද්ධාලේප නාරායන තෛලය විශේෂයෙන්ම මේ වන්දනාකරුවන්ගේ ආලේප කිරීම තුළින් ඔවුන්ගේ පහසුව සලස් ගන්න පුළුවන් කියලා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට ඒ ආයතනයේ කරන සත්කාරයේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි අපි මොකද අවස්ථා කීපයකින්ම අපිට සිද්ධාලේප ඒ වගේම තෙල් වර්ග ලබා දෙනවා. ඒ වගේම පිරිසුදුභාවය ආරක්ෂා කිරීම සඳහා උපදෙස් ලබා දෙනවා. ඒවා අපද්‍රව්‍ය දාන්න යම් ස්ථානවල ඒගොල්ලන්ගේ බකට් වගේ දේවල් තියලා තිනවා. ඉතින් සමාජයට මේ සිරිපාද යන වන්දනාකරුවන්ට කරන සේවය සම්බන්ධයෙන් සිද්ධාලේප ආයතනයේට අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සත්කාරයක් ඔයාලා මේ කරන්නේ සිද්ධාලේප ආයතනයේට ගොඩක් පිං මේ අපි සඳහා මේ නොමිලේ හැම දෙයක්ම ලබා දෙනවා. මේ දෙවිනෝ තවට කරුණාවෙන් ඉඳන් පාගමනේ සිරිපාදේ කරුණා කරනවා. දින 6ක් ගියා. ඊට කලිමුත් මම පිටිපිට 7 වතාවක් පිටිපිට නැගලා තියෙනවා. ධනේ සමාරුවට නාරායණතර වාද තෛලය. එතකොට සිද්ධාලේප. ඒ වගේ දේවල් මෙතන මේ ඉන්න පුතාලා මහතුරු මට හැමදාම දීලා